ලංකාවේ තේ කියන්නේ ලෝකෙම පිළිගන්න ලෝකෙම රස විඳින රසම රස තේ එකක්. මේ තේ එක හදන ගමනේදී ලංකාවේ ලොකුම තේ නිෂ්පාදකයා එවර්ග්‍රීන් සමූහ ව්‍යාපාරය අලුත් විදිහේ වැඩක් අද දවසේ ආරම්භ කරනවා. ඒ තමයි එවර්ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන තල්ගස්සල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මේ වෙනස් විදිහේ අලුත් විදිහේ වැඩේ ලංකාවේ කෘෂි ව්‍යාපාර දැවැන්තයා CIC කෘෂි ව්‍යාපාරත් එක්කහු කරගෙන තමයි අද දවසේ සිද්ධ කරේ. මේ කරපු අලුත් වැඩේ ගැන අහන්න අපි මේ වෙලාවේ සම්බන්ධ කරගත්තා එවර්ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ සාමාන්‍ය අධිකාරීතුමා ලසන්ත අල්ලිස් මැතිතුමා. ආයුබෝවන් ලසන්ත මහත්මයා. ආයුබෝවන්. ඉතින් මොකද්ද මේ තේ කර්මාන්තයේ අපි දැකපු නැති අලුත් විදිහේ වැඩේ? අපි ඇත්තටම අද වෙනස් ආකාරයකින් තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා හැටියට තල්ගස්සල නගරයට ඇවිල්ලා තල්ගස්සල කියන්නේ අපේ ඇත්තටම එවර්ග්‍රීන් ලෝකෙට ගෙන ගිය පළමු ස්ථානය. ඒකත් එක්ක අපි වෙනස් මුහුණුවරකින් තේ ශේෂ්ත්‍රයේ දැවැන්තයා හැටියට අපි එවර්ග්‍රීන් කියන සන්නාමය හදලා තියෙනවා. ඒක වෙනස් ආකාරයකින් කොහොමද මිනිස්සුන්ට ගාවට යන්නේ කියන සංකල්පයත් එක්ක ඒ වගේම CIC සමාගම අපේ දැවැන්ත ශක්තියක්. ඒකත් එකතු වෙලා අපි නව නිෂ්පාදන අලෙවිකරණය මේ සියලු දේවල් වගාව පිළිබඳ උපදේශන සේවා මේ සියලු දේවල් ලබා දෙන ගමන් වෙනස් මුහුණකින් අද දින තල්ගස්සල නගරයේදී පැවැත්වෙන පළවෙනි වැඩසටහන මේක. ඉතින් අපි මේක දිගටම කළා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඇත්තටම තේ ගොවිය කියන්නේ ලංකාවේ මම හිතන්නේ ලක්ෂ 5-6ක ප්‍රමාණයක් යැපෙන මේකක්. ඒ වගේම දවස් 4-5කින් දළු ටික කඩාගෙන අපිට ඕනම වෙලාවක සල්ලි කරන්න පුළුවන් භෝගයක්. ඉතින් ඒක අපි වාසනාවන්තයි මේ තේ කර්මාන්තෙත් ඉන්න අපි ඔබ සම වාසනාවන්තයි. කොරෝනාද ක්‍රයිසිස් එකද පෙට්‍රල් ඩීසල් නැති කාලේද තේ කර්මාන්තශාලාවක් අපි වැහුවේ නැහැ. ඉතින් ඒක තමයි අපේ ශක්තිය. ඉතින් ඒකට CIC සමාගමේ ශක්තියත් එකතු වෙලා අපි බැලුවේ මිනිස්සුන්ට කොහොමද දෙයක් කරන්න කියලා. ඉතින් ඒක මම හිතනවා හොඳ අඩිතාලමක් කියලා. මොකද දැන්ටත් අපි මිනිස්සු 2000කට අපි සහයෝගය දීලා තිනවා මේ වෙනකොට උදේ 8:00 ඉඳලා අපි උදේ 5ට මේක පටන් ගත්තේ. ඉතින් අතරම සන්තෝෂයි CIC කාර්ය මණ්ඩලය වගේම ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාගේ සහයෝගයට. සුබ දවසක්. බොහොම ස්තුතියි ලසන්ත මහත්මයා. අපි බොහොම සන්තෝෂ වෙනවා ලංකාවේ කෘෂි ව්‍යාපාර දැවැන්තයා විදිහට ලංකාවේ අංක 1 තේ සන්නාමයේ එවර්ග්‍රීන් සමූහයත් එක්ක එකතු වෙලා අලුත් විදිහේ මිනිස්සුන්ට දැනෙන වැඩක් මිනිස්සුන්ට ලබා දෙන සේවාවන් ටික මිනිස්සුන්ට ලබා දෙන පහසුකම් ටික ඔස්සේ කුඩා තේවතු හිමියාගේ දළුවස්සන්න වැඩි කරන්න නිෂ්පාදන ඵලදායීතාවය වැඩි කරන්න මේ එවර්ග්‍රීන් සන්නාමය ගන්නා වූ මේ මෙහෙසට මහඟු පිටිවහලක් දෙන්න තමයි අද දවසේ මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. අපි සමුගන්නවා ඔබට ජය වේවා.